යාළුවනේ සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි කෙලින්ම වීඩියෝ එකට යමු. අද අපි මම හදන්නේ අලුත් අවුරුදු කෑම මේසයට අමුත්තන් පුදුම කරවන්න පුළුවන් අත්කම් නිර්මාණයක්. මේක ස්කිප් නොකර බලන්නකෝ. මේකට ඕනේ මැක්‍රම් නූල් ඕනේ. එතකොට අර ලී රවුමක් ඕනේ. අර කර්ටන් වලට දාන්නේ අන්න ඒකක් ඕනේ. එතකොට මේ මැක්‍රම් නූලයි එතකොට මේ ග්ලූ ගන් එකක් ඕනේ. ඒක ඔය කෝඩ් එක අලවන්න එපයි. ඉතින් මම මේ වීඩියෝ එක ටිකක් ස්කිප් කරනවා. මොකද මේක ටිකක් දිග නිසා. එතකොට මේක මේ ග්ලූ ගන් එකෙන් මේ මැක්‍රම් නූල වටේ හරියට භාගයක් වටේ ග්ලූ ගන් එක මේ ගම් එක තිය ඒක පේන්නේ නැති වෙන්න ඒක ඔය වටේටම අඩ සඳක් වගේ ගාන්ට වෙනකම් මේව කරන්න. මේ තියෙන්නේ ඒක කරගත්තාම ඒ වටේටම ඒක කරගන්නවා. දැන් මේ මල් ටික තමයි දැන් මේ තෝරගන්න ඕනේ. නොයෙකුත් මල් වර්ග තියෙනවා. කැමති වර්ගයක් තෝරගන්න පුළුවන්. මම තෝරගත්තේ මේ සූර්යකාන්ත මල. ඒකට කොළ ඕනේ. ඕනම දෙයක්. ඔයගලන්ට මේක බලාගත්තාම ගොඩක් අදහස් එයි. දන්නේ නැති දේවල් මගෙන් අහන්න මම කියලා දෙන්නම්. දැන් මේ සූර්යකාන්ත මල ගත්තා. අරගෙන කොළ ටිකක් තෝරගන්න ඕනේ. කොළ ටිකක් වැඩිපුර තිබ්බොත් මේක ගොඩක් ලස්සන වෙනවා. එතකොට දැන් ওই කොළ 3ක් 4ක් මගේ ගාව තිබ්බ කොළ 3-4ක් දැන් මම තෝරගෙන මේක ඕනම විදියකට කරගන්න පුළුවන්. මේක යාළුවෙකුට තෑගි දෙන්න ඕනම මේ තියෙන දැන් මේ අර අපි කවර් කරගත්ත මේ රින් එක. එතකොට දැන් ওই ග්ලූ ගන් එක දාලා ඒක අලවනවා. ඒ කොළ ටික අලවන්න දන්නවනේ නේද? ඒක තියලා එකින් එක අලව ගන්නවා. අන්තිමට මේ දැන් මේ වීඩියෝ එක චුට්ටක් පොඩ්ඩක් මගේ අතින් පොඩ්ඩක් උඩට ගිහිලා වැඩි. ඒකට සමාවිල්ලනවා. පිටිපස්සට මේ හොඳට මේ සූර්යකාන්ත මලේ හොඳට ගාලා අරක මේ අලවන්න ඕනේ. හොඳට තද කරලා අලවලා ටිකක් වෙලා තියන්න. ඊට පස්සේ දැන් මම මේ සර්වියට් එක අරගෙන 16යි සර්වියට් එක ගන්න ඕනේ. අරගෙන මේක දැන් එක විදියට නවන්න ඕගොල්ලෝ දන්නේ නැතිනේ. මේ මම දන්න දේ. තව ගොඩාක් නවන විදි තියෙනවා. මේ වීඩියෝ එකෙන් කරන්න බෑ යාළුවනේ. ඒක ගොඩාක් දිග වෙනවා. ඒකට ඕගලන්ටත් එපා වෙනවා. මේ දන්න දෙයක් තමයි කියලා දීලා තියෙන්නේ. එතකොට දැන් මේක ලස්සනට මේක මේ විදිහට මේ වාට පේනවනේ. මේ විදිහට නවන්න ඕගොල්ලෝ බලන්න. ඊට පස්සේ අර රින් එක අරගෙන කොළ පැත්ත උඩට හිටින්න මේක ඇතුලෙන් ලස්සනට හදලා ගන්න. හදලා අරගෙන ඒක ලස්සනට හොඳට හදා ගන්න ඕනේ. පේනවනේ ඒකේ ලස්සනනේ. එතකොට දැන් මේකක් එහෙම හැදුවාම අමුතුම දෙයක් නේ. දැන් ප්ලේට් එක තියලා මේක තියලා බලන්නකො කොයි තරම් ලස්සනද කියලා අවුරුදු කෑම මේසේ ඔයගොල්ලෝ දැන් මේ දෙවෙනි විදියක් තමයි කියන්නේ මේ වෙන නැප්කින් හෝල්ඩර් එකක් හදන හැටි. මේක මේ තියෙනවා ෆැන්සි ෂොප් වල තියෙනවා. මේ රෙදි මේ පබළු වගේ ඒවා තමයි තියෙන්නේ. මේක B6000 තමයි මේ ගම් එක. මේක ගොඩක් හොඳයි. මේක ෆ්‍රිජ් එකේ දාන්න එපා. මේක අඟල් 6ක් දිගට මේ ඒ පටිය ගන්න ඕනේ. ওই පටිය එක සයිස් එකට තමයි එන්නේ. අඟල් 6ක් දිගට ගත්තාම ඊට පස්සේ වෙල්කෝ කෑලි තියෙනෝනේ. වෙල්කෝ ඒ පටිය අරගෙන ඒ පටිය ඕක දැන් පැටලිලා තියෙන්නේ. ඕක දෙපැත්තක් තියෙනවා ඇලෙන පැත්තක්. ඒකෙන් අර පටිය ගානට ඔය තියෙන මම පෙන්නන්නේ ඒ පටිය ගානට දෙකක් කපාගෙන එක මේ පැත්තක් උඩට අලවනවා. ඒ කියන්නේ උඩ ඒ පබළු වල හොඳ පැත්ත. අනිත් පැත්තේ යට පැත්තේ අලවනවා තව එකක්. එතකොට මේක අලවනකොට හොඳට වටේ මේ ගම් එක ගාලා හොඳට තද කරන්න ඕනේ. මේ ගම් එක මේ චූටි කෑල්ල වටේ මැද ඔක්කොම ගාන්න ඕනේ. ඊට පස්සේ ඔය පේන්නේ ඔය තව එකක් මගේ ගාව මොකද මේ හදපු එකක් තිබ්බා මම ඒකයි නැත්නම් ඔකට ගොඩක් වෙලා යනවා වේලෙන තියන්න එපා. මේ තියෙන්නේ තව වර්ගයක්. ඒකේ පබළු එක ලොකුයි. ඉතින් දැන් මේක ඔය මුද්දක් වගේ හදා ගන්න ඕනේ. මේක අලවලා හොඳට හරි ශක්තිමත් වෙනවා. මේ B6000 කියන මේ ගම් එක තමයි ගොඩක්ම හොඳ යාළුවෝ. මේ ඉතින් මේකත් දැන් බලන්නකො අරගෙන දාලා මේක හොඳට මේක හරිම ලස්සනයි. මේක හැබැයි එක වර්ග වලින් තියෙන ඕගලන්ට ගිහිලා ඔය මහරගම කඩබලව පමුණුවේ කඩබල් වල මේවා තියෙනවා. මේවා ගන්න ෂොප් වල තියෙනවා. අවානේ හැඩයට තමයි දැන් මේක මේ නවන්න ඕනේ. අර දන්න ඕනේ රැලි එක පැත්තට එකයි අනිත් පැත්තට එකයි දිගටම මට ඔක පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. මේක ගොඩාක් දිග වෙනවා. එතකොට ඔයගලන්ට පේලවන යාළුවනේ. මේක ඔය බලන්නකෝ. ඔය දැන් ඕක දැන් දෙකට මැදින් හරියට නවාගෙන සර්වියට් එක
එතකොට ඔන්න ඔහොම කළා. ඔතින් ඔන්න ඕක නවා ගන්න. ඔන්න ওই විදිහට නවාගෙන අර තියෙන රින් එක ඇතුළට දාන. වෙල්කො කෑල්ල යටපැත්තට හිටින විදිහට තමයි දාන්න ඕනේ. නැත්නම් ඒක පේනවනේ. දැන් ඔන්න බලන්නකෝ යවාන විදිහට ඕක හදලා ලස්සන්ට ඒක අතින් හදා ගන්න ඕන. ඔය පේනවනේ යාළුවනේ. ඕලන්ට පැහැදිලි නේද මං කියන දේ? ඔන්න බලන්නකෝ. ඉතින් මේවා මේ යාළුවනේ මේක දැන් ඔන්න බලන්න දැන් මේ ප්ලේට් එකට තිබ්බහම කොච්චර ලස්සනද කියලා. අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ අවුරුදු කෑම මේසෙට අනිවාර්යෙන් කරන්න. මේක එක එක අදහස් තියෙන දැන් මම ඔයගලන්ට අදහස් ටිකක් කියලා දුන්නේ. මේක අවුරුද්දට නෑයන්ට තෑගි දෙන්න, යාළුවන්ට තෑගි දෙන්න, ඕන දෙයකට උපන්දින සාදයකට තෑගි දෙන්න. මේ වගේ දේවල් හම්බ වෙන්නේ නෑනේ සාමාන්‍යයෙන් gift එකක් වශයෙන්. මම මේක සොයන්රැකියාවක් වශයෙන් මේකත් මම කරන මේක සාර්ථක ව්‍යාපාරයක් යාළුවනේ. ඉතින් ඔයගලන්ට මේකේ ගොඩක් ලස්සන බලන්න පුළුවන්. දැන් මේ බලන්න වර්ග දෙකක්. එතකොට නොඑක් විදියෙන් එක එක මල් දාලා දැන් මේ පබළු දාලා සමනලයෝ දාලා ඕන විදියකට ඕගලන්ට කරන්න පුළුවන්. දැන් මේ තව ක්‍රමයක්. දැන් මේ සර්වියට් එක නවන තව ක්‍රමයක්. ඒකත් අර අවාන වගේ ත්‍රිකෝණ කෑල්ලෙන් තමයි මේ සර්වියට් එකේ පටන් ගන්න. ඊළඟ ත්‍රිකෝණ අර මෙතන උඩ කෑල්ලෙන් තමයි ඒක ඉවර වෙන්නේ. ලස්සනට අතින් හද මේ යාළුවනේ ඕක යන්න ඕනේ. හරිම ලස්සනයි. ඕගොල්ලෝ බලන්න ඕක එක වර්ග විදියට. දැන් යාළුවනේ ඔයගලන්ට තේරෙනව නේද? ඉතින් දැන් මේ වීඩියෝ එක බලන අය මට මේ ලස්සන කමෙන්ට් එකක් දෙන්න. ඔයගලන්ට බැරි දේවල් අහන්න මං කියලා දෙන්නම්. මාව මේක බලන මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු අය මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ඉතාම ආදරෙන් ඉල්ලනවා. මාගේ මේ වීඩියෝ එකේ අඩුපාඩු ඇති සමහර ඒවා මට මේ තනියෙන් නෙමෙයි කරගන්නේ. ඉතින් මේක චුට්ටක් අපහසුකම් තියෙනවා. ඒවට සෝරි කියලා කියනවා මම. බලන්නකෝ මේකත් හරිම ලස්සනයි. ඕගලන්ට මම මේකව මේ දාලා පෙන්නන්නේ. එතකොට ඕගලන්ට මේක ගොඩක් ලස්සනට තව අදහස් ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් මේක මම සාර්ථකව කරගෙන යන ව්‍යාපාරයක්. මේක මගෙන් ගොඩක් අය මේක මගෙන් ගන්නවා. උපන්දින තෑගි වලට ඔක්කොම gift දෙන්න මේක මට හුඟක්ම හොටෙල්ස් වලට මම මේක කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලොනුත් මේක ස්වන් රැකියාවක් වශයෙන් පටන් ගන්න කිසිම මේව එකක් නැහැ. හොඳ රෙද්ද ගන්න මම මේක අරගෙන තින්නේ glaze cotton කියන රෙද්ද තමයි අරගෙන තියෙන්නේ. 16x16 තමයි මේකේ සර්වියට් එකේ size එක. ඉතින් බලන්නකෝ ඕගොල්ලොන්ට මේක මම හරියම ආසාවෙන් කරන තවත් බිස්නස් එකක් යාළුවනේ. ඉතින් මාව අහන් හිටියටයි බලන් හිටියටයි ගොඩාක් ස්තුතියි. මේ ඔයගලන්ට යහපතක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.